ආයිබුවන් කියලා සියලු දෙනම් පිළිගන්න මගේ ෂෝට්ස් for you LK YouTube channel එකට. ඉතින් අද අපි බලමු කොහොමද අපේ ෆෝන් එක කවුරු හරි හොරෙන් අන්ලොක් කරන්න හදනවා නම් එයාගේ ෆොටෝ එකක් කැප්චර් වෙන විදිහට ෆෝන් එක හදාගන්න කියලා. ඉතින් මේකට පුංචි ඇප් එකක් ඕන වෙනවා. මුලින්ම ඔයාලගේ Play Store ඇප් එක ඕපන් කරගෙන එතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න hidden eye කියලා. දැන් මේ විදිහට ඔයාලට පේනවා මුලින්ම ඇප් එකක් එනවා කොළපාට ඇහැක් තියෙන. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේ වෙලේදී ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා ඒක ඕපන් කරගන්නම්. ඊට පස්සේ මේ ඇප් එක මුලින්ම යූස් කරන කෙනෙක් නම් ඔයාගෙන් පර්මිෂන් allow කරන්න ඉල්ලයි. ඒ පර්මිෂන් allow කරගන්න. දැන් හරි දැන් සාමාන්‍ය විදිහට අපේ ෆෝන් එකේ මේ ඇප් එක රන් වෙනවා. දැන් අපි ඇත්තටම මේ ඇප් එක 100%ක් වැඩ කරනවද කියලා බලන්න වැරදි පාස්වර්ඩ් එකක් ටයිප් කරලා චෙක් කරගමු. මුලින්ම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරගමු. දැන් අපි ස්ක්‍රීන් එක ආපහු ඔන් කරගෙන වැරදි පාස්වර්ඩ් එකක් ටයිප් කරලා බලනවා ඇත්තටම අපේ ෆොටෝ එකක් කැප්චර් වෙනවද කියලා. දෙයක් කියන්න ඕනි. දැන් මම පාස්වර්ඩ් එක ටයිප් කරන වෙලාවට ස්ක්‍රීන් එක බ්ලැක් වෙලා පේන්නේ. මොකද පාස්වර්ඩ් කියන්නේ සෙන්සිටිව් කන්ටෙන්ට් එකක් නිසා. දැන් මම මේ විදිහට ෆෝන් එකේ දැන් වැරදි පාස්වර්ඩ් එකක් ටයිප් කරගන්නවා. දැන් මේ ඇප් එක ඇත්තටම වැඩ කරනවා නම් මගේ ෆොටෝ එකක් කැප්චර් වෙලා තියෙනුනේ. දැන් හරි පාස්වර්ඩ් එක ටයිප් කරගෙන අපි ෆෝන් එක අන්ලොක් කරගමු. දැන් අර hidden eye කියන අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට දිනේ සහ වෙලාවත් එක්කම වැරදි පාස්වර්ඩ් එක ටයිප් කරපු එක්කෙනාගේ ඒ කියන්නේ මේ වෙලාවේදී මගේ ෆොටෝ එකක් මේ විදිහට කැප්චර් වෙලා තියෙනවා. ඉතින් මේ ඇප් එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න කියන ගමන් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න යන්න සහ අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.